Good morning guys. ඔන්න අපි අද ඇවෙන්ඩා කැම්පින් එකේ දෙවෙනි දවසට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි උදේ නැගිටලා අපේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන දැන් අපි ඔක්කොම පැක් කරගෙන අපි දැන් යන්න හදන්නේ කනෝ කරන්න. මේ පේනවනේ ඔක්කොම ලහි ලෑස්ති වෙන්නේ කනෝ කරන්න යන්න. ඉතින් අපි යනවා කෙටල් ලේක් එකට. අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි යමු කැනෝ කරන්න. ඉතින් අපි ආවා ලේක් එකට. මේ ලේක් එකේ නම කෙටල් ලේක් කෙටල්. මේ ලේක් එකේ ස්විම් කරන්න දෙන්නේ නැහැ. මේක කැනෝ කරන්න විතරයි තියෙන්නේ. මේක තියෙන්නේ ඇවෙන්ඩා ප්‍රොවින්ෂල් පාක් එක ඇතුළෙමයි. ඔන්න ඉතින් අපි තුන්දෙනා පිටත් වෙන්නයි හදන්නේ. කනෝ කරන්න අපි කනෝස් රෙන්ට් එකට ගත්තා. ඉතින් $500ක් ඩිපොසිට් එකක් බැඳලා එක කනෝ එකක් අපිට මං හිතන්නේ $40ක් වුණා එක කනෝ එකට. ඉතින් ඒක පැය 4කට. ඉතින් පැය 4ක්ම අපි එක්කිනෙකුට පදින්න බැරි නිසා අපි හිතුවා කනෝ එක අපි ෂෙයා කරගන්නවා කියලා තුන්දෙනා පදින්න. මොකද පැය 4ක් කියන්නේ ලොකු කාලයක්. එච්චර වෙලාවක් අපිට හබල් ගහන්න බෑ. මොකද මේ අපිට ඒ තරම් ඉතින් ෆිට්නස් නැහැනේ. අපි හැමදාම කනෝ කරන්නේ නැති නිසා. ඒ නිසා අපි ටර්න්ස් අරගන්නවා කියලා හිතාගෙන තමයි ඒ කනෝ එක ගත්තේ. අපිට ඈතට යන්න එපා කියද්දිත් අපි ටිකක් ඈතට ගියා. ඇත්තටම මේක පැදගෙන යනකොට හරි ආසෙ හිතෙනවා. තව දුරට යන්න. ඉතින් කීප වතාවක් අපි මේ කෙටල් ලේක් එක වටේම ගියා. මේ ලේක් එකේ එක පැත්තක ලස්සනට ඕලු මල් වගේ මල් හැදිලා තියෙනවා. ඉතින් අපි ඒ පැත්තටත් ගියා. ඒ වුණාට අපිට ඒකේ ෆොටෝ එකක් ගන්න බැරුව ගියා. අපි කැමරාස් අරගෙන ගියේ නැති නිසා. ඒ වගේම තවත් පැත්තක බීවර්ස්ලා ඒගොල්ලන්ගේ ඩෑම් එකක් හදපු තැනක් තිබුණා. අපි ඒකත් බලන්න ගියා කනෝ කරගෙන.
අර බලන්නකෝ අර ඈතින් මේ ගස් අතරින් අපිට පේන්නේ අනිත් කට්ටිය කනු එකේ නැගලා යන හැටි. ඉතින් අපි ඔරු පැදලා ඉවර වෙලා අපි කෙටල් ලේක් එකේම අපේ ලන්ච් එක ගත්තා. ඉතින් ඕගලන්ට මේ පේන්නේ අපි ලන්ච් එක කොහොමද ගත්තේ කියලා. ඊට පස්සේ අපි ප්ලෑන් කරේ හයිකින් එකක් යන්න. ඉතින් මේ හයික් එක යන්න කලින් මේ ස්නැක් එකක් හදනවා අපිට හයික් එකට අරන් යන්න. මේ පේනවනේ ඔයගලන්ට අඹ කපනවා. ඒ වගේම මේ චිකන් එකක් පොඩ්ඩක් රෝස් කරනවා. ඒක මේ හයික් එකට අරන් යන්න. ඉතින් අපි හයික් එක පටන් ගත්තා. ඒක එච්චර දුර හයික් එකක් නෙමෙයි. ඒ වුණාට ඕන කෙනෙකුට යන්න පුළුවන්. එච්චරම අමාරු නැහැ. කැලේ මැදින් යනකොට හරිම ලස්සනයි. ලස්සන කොළ පාට. ඒ වගේම මේ වගේ තැන්වලිනුත් අපිට යන්න පුළුවන් වුණා. මේ ඔයගලන්ට පේනවනේ අර මං කිව්වේ අර වතුර හැදෙන මල් තියෙනවා කියලා. ඉතින් මේවා නිකන් කුමුදු මල් වගේ කහ පාට ඒවත් තියෙනවා. කුඩා සුදු පාට ඒවත් තියෙනවා. මේ බලන්න ඕගලන්ට පේනවා ඇති කියලා හිතෙනවා. මේ තියෙන්නේ මේ මල් මානෙල් වර්ගයක් වගේ තමයි.
මේ හයික් එක ඒ තරම්ම අමාරු නෑ. ඒ නිසා ඔයගොල්ලෝ ඇවෙන්ඩා ප්‍රොවින්ෂල් පාක් එකට එනවා නම් අනිවාර්යෙන් මේ හයික් එක ගන්න. ඉතින් හයික් එක ඉවර වෙනකොට හැන්දෑ වෙලා තිබිච්ච නිසා අපි කෙලින්ම අපේ සයිට් එකට ආවා. ඇවිල්ලා රෑට කෑම හදාගත්ත කන්න. කොහෙ ගියත් ඉතින් අපිට කෑම නම් ඕන විදිහකට තියෙනවා හරිම රස කෑම. ඉතින් ඒක හදාගෙන අපි දෙවෙනි දවස ඉවර කළා. ඉතින් ඕගොල්ලන්ට මම ආරාධනා කරනවා ඇවෙන්ඩා කැම්පින් එකේ 3 වෙනි දවසත් බලන්න කියලා. ඒ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එකකුත් දාන්න. ඒ වගේම ඕගොල්ලන්ට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා අපිට. Thank you.